good morning ඔයාලා හැමෝටම. ඉතින් අද vlog එක වෙනස්ම විදිහේ එකක්. මේ අපි යන්න ලෑස්ති වෙන්නේ day out එකට. ඉතින් මේ day out එකට එකතු වෙන්නේ කවුද කියලා ඔයාලට ඉස්සරහට vlog එකෙන් බලා ගන්න පුළුවන්. චුට්ටක් පරක්කු වෙලත් ඉන්නේ. ඉතින් දඩිබිඩි ගාලා මේ ලෑස්ති වෙන්නේ ගල්කිස්සේ හොටෙල් එක day out එකට යන්න. ඉතින් මේකෙදි එකතු වෙන්නේ මගේ යුනිවර්සිටි ලයිෆ් එකේදී බැච් එකේ හිටිය හොඳම සෙට් එකත් එක්ක. ඉතින් මෙතනදී යාළුවෝ ගොඩ දෙනෙක් එකතු වෙනවා. ඉතින් අපි දැන් කැම්පස් අවුට් වුණාට පස්සේ හැමෝම එක එක තැන්වල ඉන්නේ. ඉතින් මේ අයව එකතු කරගන්න හරිම අමාරු වුණා. ඉතින් කොහොම හරි අපි මාස ගාණක් ප්ලෑන් කරලා මේ දවස උදා වුණා. දැන් මෙයාලා හම් වෙනකම් මට ඉවසිල්ලක් නැතුව මීටින් වලට කාලෙකින් නැගින්නේ. ඉතින් මෙතන හරිම ලස්සන තැනක්. highly recommend කරනවා යාළුවොත් එක්ක day out එකකට එන්න. නියමම place එකක්. ඉතින් අපි කට්ටියත් එක්ක මුලින්ම පොඩි chat එකක් දාලා අපේ welcome drink එක ගත්තා. ඉතින් ඊට පස්සේ අපි පොඩි games ටිකකට තමයි යන්න හදන්නේ. මේ day out එක අපි plan කරන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ අපේ batch එකේ anniversary එක celebrate කරන්න ඕන හින්දා. ඇත්තටම අපි කට්ටිය campus එකට ආවේ දෙසැම්බර් 4 වෙනිදා වගේ දවසක. ඉතින් අපි physiotherapy batch එකක් 2017-18. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ batch එකෙන් භාගයක් වගේ. ඉතින් එක එක්කෙනා එක තැන්වල දැන් work කරන හින්දා ඉතින් හැමෝටම එකම දවසක එකතු වෙන්න අමාරුයි. අද සෙට් වුණේ යාළුවෝ එකතු වෙලා ඉතින් පුංචියට කේක් එකක් කපලා ඉතින් අපේ දවස සෙලිබ්‍රේට් කරනවා. දවල් ලන්ච් එකෙන් පස්සේ අපි කට්ටියත් එක්කම පූල් එකට බැස්සා. ලන්ච් එකට අපිට හම්බ වුණ කෑම වර්ග නම් එච්චර ලොකුවටම අපිට සෙට් වුණේ නැහැ. හැබැයි it's okay. ඉතින් කට්ටියත් එක්ක ඉතින් පොඩි chill එකක් දාන්න තමයි යන්නේ පූල් එකට බැහැලා. Fruit salad with ice cream. අරලිය ගහයට සුවිසුරුලිල්ලේ තනිවුණු විට මා සමගින් ඉඟි කර අතිමදි කරමින් තනිවෙමු සොඳුරියේ අපි සැනසිල්ලේ සුදු ඇඳුමින් සැදින්ව හසරැල්ලේ
ගහයට සුවිසුරු නිල්ලේ ඉතින් අද දවසේ ව්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන ව්ලොග් එකකින් ඔයාලා හම්බ වෙන්නේ නම් ඉතින් මගේ YouTube channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. ආදරෙයි.